ප්‍රශ්නාංක 20 ඔයගලගේ ටියුට් එකේ 2016 ස්ට්‍රක්චර් දවසේදී ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ප්‍රශ්න කියනවා සිම්පල් A භාජනයේ අසුරා ඇති ගෝල ගන්න. දැන් එක පේලියක පුතේ මේකේ ගෝල තියෙනවා කීයද? 4ක්. ඒකට ගෝල ගන්න හොයන්න. ඔයාට 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 එනවා 64. භාජනයේ අසුරා ඇති සියලුම ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ මුළු පරිමාණ සඳහා ප්‍රකාශනයක් ෆයි සහ ආර් ලක්ෂණ ලබා මුළු පරිමාණ කියන්නේ 4 බෙදීම 3යි ෆයි ආර් ගණය තමයි එක ගෝලයක පරිමාණ. දැන් ගෝල තියෙනවා කීයක්ද? 64. හරිද? 256 බෙදීම 3යි ෆයි ආර් ගණය. ඊට පස්සේ C කොටස. ඊට පස්සේ ඒක අහනවා අසුරුම් භාගය දෙන්නද? FP dash ගෝලවල පරිමාණ කියන 256යි 5R ගණය බෙදනවා 3. ඔයා මේක බෙදන්න ඕනේ 8R ගානේ තියෙන සම්පූර්ණ ගණකයේ පරිමාණ. R කොටට R වෙන කැපිලා යනවා. හරිද? කැපිලා ගිහින් කරනවා 5 බෙදීම 6ක්. හරි බලන්න. භාජනයේ ගෝලවල මුළු ස්කන්ධය M නම් ගෝලවල මුළු ස්කන්ධය බෙදීම සම්පූර්ණයෙන් පිළිලා තියෙන භාජනයේ පරිමාණ යන අනුපාතය සඳහා ප්‍රකාශනයක් M සහ R ඇසුරින් ව්‍යුත්පන්න කරන්න තියෙනවා. හරිද? මේ ගෝලවල තොග ඝනත්වය bulk density ලෙස හැඳින්වෙන්නේ කියලා දීලා දෙනවා dB. හරිද? එතකොට අපිට දෙනවා පරිමාණ අනුපාත ප්‍රකාශන M R ඇසුරින් ව්‍යුත්පන්න කරන්න මේ bulk density එකත් අපිට අගය දීලා තියෙනවා. දැන් බලාගන්න මේක හදද්දී එතකම ඊළඟ කොට බලමු. ගෝල සෑදී ද්‍රව්‍යයේ ඝනත්වය dm ලෙසගෙන ඒ සඳහා ප්‍රකාශනයක් mr phi ඇසුරෙන් දක්වන්න. bulk density එක ගත්තොත් m බෙදීම සම්පූර්ණ පරිමාව r3යි 8යි. හරිද? 8යි 8 r ගානේ 8යි r ගන්න. ඒතකොට මේක m බෙදීම 8 බලය තුල කියන්නේ 512යි r3යි. ඒත් එකම e කොටස. ගෝල සෑදී ඇති ද්‍රව්‍ය ඝනත්වය dm සඳහා ප්‍රකාශනයක් mr phi ඇසුරෙන් දක්වන්න කියනවා. හරිද? dm මේකට ගන්නවම අදාළ ගෝලවල ස්කන්ධය. බෙදනවම ගෝලයක පරිමාණය 256 බෙදීම 3යි 5R ගණය 3යි m බෙදීම 256යි 5R ගණය. ඕනම ඔය ප්‍රතිවාශීට වඩා වඩා සුළු කරගන්න පුළුවන් මේ ටික ලියා ගන්න. බලන්න ඊළඟට පරීක්ෂණාත්මක ක්‍රමයක් මගින් මුන්නට සඳහා FP dash dB dm සෙවීම සඳහා ශිෂ්ටෙක් තීරණය කරාලු විස්තරයක් දීලා තිනවා. පළවෙනි එක අහනවා මුන්නට සෑදී ඇති ද්‍රව්‍යයේ පරිමාණ. මේ කියන්නේ F කොටස 1. F කොටසේ රෝම ඉලක්කම් 1 මුන්නට සෑදී ඇති ද්‍රව්‍යයේ පරිමාණ. මුන්නට අතරට කියන ජලය දාලා නම් මුන්නට තියෙන්නේ ජල පරිමාණ. හරිද? දැන් ඕකේ බලන්න. හරිද? දැන් ඔය 100 ප්ලස් මේ 100ක් තියෙන මිදුම් සරාවන්නේ. මේ 100ක් තියෙන මිදුම් සරාවට දැම්මට පස්සේ මුංගන වලින් උඩට ඉතුරු වෙන ප්‍රමාණය කීයද? ජල මට්ටමට එන ප්‍රමාණය 82යි ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ 100න් 82ක් අඩු වුණාම යන්නේ නම් මොකද්ද? මුංගට අස්සට ගිහිල්ලා රිංගලා ඉන්නේ ජල ප්‍රමාණය. ඒකේ නම කීයද? 18යි ඝන සෙන්ටිමීටර. එහෙනම් මුංගට පරිමාව මුංගන කොච්චර තිබ්බද මේකේ? 50ක් තිබ්බා. මේ 50න් 18ක් කියන්නේ මොනවාද? 18ක් ඇතුළේ වතුර යන්න පුළුවන් කියන්නේ මොකද්ද?
50 පිල්ල තිබ්බට ඇත්තටම තියෙන කීයද? ඒ 50න් 18 අයින් කරා ප්‍රමාණය. ඉතින් මෙතන ඉන්නේ කීයද? 32යි ඝන සෙන්ටිමීටර. දැන් මේවා නම් ඕ ලෙවල් ප්‍රශ්න. හොඳේ. මේවා ඒ වලට දෙන්නම ප්‍රශ්න නෙමෙයි. මේවා ඕ ලෙවල් ප්‍රශ්න. හොඳේ මේ ඕම වෙන්නේ සෙට් එකට පිළිපිනක් තියෙනවා. හරි. F එකේ රෝම ඉලක්කම් 2. මුං අටවල ඇසුරුම් භාගය දක්වන්න. දැන් ඉස්සෙල්ලා අපිට ප්‍රකාශනයක් විදිහට දුන්නා. හරිද? හරි ගෝල දීලා ඒ ප්‍රකාශන සංකේත ආදිනවා. දැන් මේක ආදේශ කරන්න තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ඇසුරුම් භාගය ගත්තා කොහමද? ඇත්තටම දෙන මුං අට ප්‍රමාණය 32යි මේක 50යි. තමයි බලන්න 50 බෙදීම 32. හරිද? සයන්ස් කරන එකෙන් වුණාම නිකන් මොලේ තුල වැඩ කරන්න පුරුදු වෙන්නේ නැහැ. 50 බෙදීම 32 ගෙදි මේ 32 50න් බෙදලා නටන්න හදන්න එපා. හරිද? ඔයා කෙනින්ම බලන්න මෙයාව 100 කරගන්න. මෙයාත් එකෙන් වැඩි කරා මෙයාත් එකෙන් වැඩි මේ මෙහෙම ලියන්න ඕනේ නැහැ. බලන්න සයන්ස් කරනවා කියලා ඉතින් සමහරවම තියෙන ආර්ට් මොළ. ඒකයි මෙහෙම ලියන්නේ. හරිද? 100 බෙදීම 64.64. හරිද? සයන්ස් කරන එකට මේ එකපාර ආදාය ගන්න පුළුවන් නම් 0.64 කියලා. උඹලා තරම් මම දන්නවනේ. ඡායන බුද්ධිමත්නේ. ඒකයි මේව ලිව්වේ. ඊළඟට බලන්න මම ලියා ගන්න ඉස්සෙල්ලා. ලියා ගන්න. හරි බලා ගන්න. මුං අටවල තොග ගණත්වය dB kgm ඍණ 3 කියන්නේ ඒකකයෙන් ගණනය කරන්න කිව්වා. දැන් මම මේක හොයන්නේ කොහොමද? මුං ඇටවල ස්කන්ධය බෙදන්න ඕනේ. හරිද? වාචනයේ පරිමාණය. හරිද? මුං ඇටවල ස්කන්ධය වල දීලා තියෙනවානේ පුතේ 3.8 වරක් 10.2යි. පරිමාණ දීලා තියෙනවා 50 වැඩි කිරීම 10.6යි. හරිද? ඇයි 10 වෙන 6 දැම්මේ? ඒකක් කියලා දෙන්නකෝ. මේක තියෙන ඝන සෙන්ටිමීටර්නේ ඝන මීටර වලින් දාන්න ඕන. ඒකයි ඒක බෙදාගත්තේ. හරිද? ඕක ඔයා සුළු කරගත්තම ඔයාට එනවා 760යි kg m ඍණ 3. 760යි kg m ඍණ 3. ඕමම ගන්න මුන්නට සැහැරියට ද්‍රව්‍යයේ ඝනත්වය dm kg m ඍණ 3ෙන් ගණනය කරන්න කියනවා. රෝම ඉලක්කම් 4. dm සමානයි ස්කන්ධය 3.8 වරක් 10.2යි. මෙයාගේ පරිමාණ වෙනවා 32යි මේ 10.6යි. සුළු කරගත්තා වෙනවා 1.1යි වැඩි කිරීම 10යි 3යි kg m ඍණ 3. G කොටස මුංගට කිලෝ එකක ප්‍රමාණයක් ඇසිරීම සඳහා පොලිතින් බෑගයක් නිර්මාණය කිරීමට ඇත. එම බෑගයෙන් තිබිය යුතු පරිමාව අහන්න. පරිමාව සමාන වෙනවා ස්කන්ධය බෙදීම ගණන්ය. හරිද? මේකෙදි ගත්තොත් මේක කිලෝ එකයි. හරිද? මේක වෙනවා 700යි. හරිද? ඝන සෙන්ටිමීටර වලින් දාගන්න ඕන අපිට එකපාරම 10 අයින් ගුණ කරගත්තා නම් ඝන සෙන්ටිමීටර වලින්ම ගන්න පුළුවන්. උත්තරේ එනවා 100 වෙනීම 70 වැඩි කිරීම 10 3යි ඝන සෙන්ටිමීටර 100.